ආයුබෝවන්. අද අපි ගැඹුරින් කතා කරමු මෙසෙන්දු බෙහෙන්ගේ අර මගේ YouTube ගමන කියන සටහන ගැන. මේ Geek Pro MB YouTube channel එක කරන කෙනාගේ අත්දැකීම් ටික. බලමු කොහොමද පටන් ගත්තේ, මොනවද අභියෝග තිබ්බේ, අලුතින් එන අයට ගන්න තියෙන පාඩම් මොනවද කියලා. මේ වගේ පෞද්ගලික අත්දැකීම් හරිම වටිනවා. විශේෂයෙන්ම දැන් මේ ඩිජිටල් පැත්තෙන් මොනහරි කරන්න හදන අයට. ඒක ඇත්ත. අපි එහෙනම් බලමු මෙසෙන්දුගේ අත්දැකීම් වලින් මොනවද උකහා ගන්න පුළුවන් කියලා. මුලින්ම පටන් ගත්ත හැටි ගැන යා කියන්නේ හරිම සාමාන්‍ය විදිහටලෝ. ඇත්තටම මම YouTube එක පටන් ගත්තේ සාමාන්‍ය කෙනෙක් වශයෙන්. මුල් වීඩියෝ වලට එහෙම ලොකු ප්‍රතිචාරයක්, ඒ කියන්නේ views එහෙම ඇවිල්ලාම නෑ වගේ. ඔව්. ඔය කතාව හුඟක් අය කියන දෙයක්. මුල හරි අමාරුයි. ඒත් එයා කියනවා මම නැවතී නෑ. මට විශ්වාසයක් තිබුණා එක දිනක් මම දිනනවා කියලා. අන්න ඒක තමයි වැදගත් නේද? අතාරින්නේ නැති එක. අනිවාර්යයෙන්. ඔතන තමයි ගොඩක් අය වැටෙන්නේ. ඒත් විශ්වාසය තියාගෙන දිගටම කරන එක තමයි. හරි. හැබැයි ඉතින් හැමදාම එහෙම තිබිලත් නෑ. කොහොම හරි එක වීඩියෝ එකක් එයා කියන්නේ ඒක පළවෙනි එක නෙවෙයිලු. එහෙමද? ඔව්. පස්සේ දාපු එකක් තමයි අර හැරවුම් ලක්ෂ්‍ය ටර්නින් පොයින්ට් එක වෙලා තියෙන්නේ. ඒකෙන් පස්සේ තමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා එහෙම එන්න පටන් අරන් තියෙන්නේ. ඒකත් වැදගත් කාරණයක්. පළවෙනි එකම හිට් වෙන්න ඕන නෑ කියන එක සමහර විට ප්‍රේක්ෂකයෝ හොයන දේ හරියටම අල්ලගන්න ටික කාලයක් යනෝ වෙන්නේ නැති. ඒක වෙන්නේ නැති. ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ මොනවද බලන්නේ කියලා අඳුනගන්න එකත් වැදගත්. හරියට හරි. ඒ වගේම ඉවසීම. ඊට පස්සේ සාර්ථක වුණා කියලා යා නිකන් ඉඳලත් නෑ. එයාගේ සටහනේ තියෙනවා මම හැමදාම කන්ටෙන්ට් එක ඉම්ප්‍රූව් කරන්න උත්සාහ කළා. අන්න ඒක තවත් තීරණාත්මක දෙයක්. නේද? සාර්ථක වුණාට පස්සේ දිගටම තමන් කරන දේ දියුණු කරගන්න එක. ඔව්, නැත්තම් එක තැන පල් වෙනවා. YouTube වගේ තැනක එහෙම බෑ. නිතරම අලුත් වෙන්න ඕන, කන්ටෙන්ට් එක හොඳ වෙන්න ඕන. හරි. එතකොට අලුතින් එන අයට දෙන උපදෙස් එයා කරුණු කීපයක්ම කියනවා. එකක් තමයි අර අරමුණක් තියෙන්න ඕන කියන එක. අනිත් එක රෙගියුලර්ව වීඩියෝස් දාන්න ඕන. නිතරම. ඔව්. කන්සිස්ටන්සි එක. තම්නේල් එක. අර පොඩි පින්තූරේ. ඒක අයි කැචිං වෙන්න ඕනෙලු. ඇත්ත ඒක දැකලානේ ක්ලික් කරන්නේ. ටයිටල් එකත් SEO ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕන. ඒ කියන්නේ මිනිස්සු හොයන වචන දාලා. ඔව්, හොයාගන්න ලේසි වෙන්න. සහ වැදගත්ම දේ viewers-ලාට value එකක්, වටිනාකමක් දෙන්න ඕනේ. ওই ටික තමයි ඉතින් මූලිකම දේවල් ටික. සරලව පෙනුනට ඔක්කොම එකට තිබ්බම තමයි වැඩේ හරියන්නේ. අරමුණක් නැතෝ කොහේ යන්නද? නිතරම නැත්තම් කවුද බලන්නේ? thumbnail title වලින් ඇතුළට ආවත් වීඩියෝ එකේ දෙයක් නැත්තම් වැඩක් නැහැ නේද? ඒක ඇත්ත. ඔක්කොම එකට සම්බන්ධයි. අවසාන වශයෙන් යා කියනවා අද යාගේ Geek Pro MB channel එක කියන්නේ දිනාගත්ත විශ්වාසයක්ලු. හරිම ලස්සන කතාවක්. දැන් යාගේ අරමුණ වෙලා තියෙන්නේ අනිත් අයට ඉගෙන ගන්න උදව් කරන එක. මගේ වීඩියෝ සෑම දිනකම නව දැනුමක් හදාගන්න උත්සාහ කරන අයට සහාය වෙනවා කියලාත් කියනවා. ඊකෙන් පේනවා තමන් ආපු ගමනේ අත්දැකීම් පාවිච්චි කරලා දැන් අනිත් අයට උදව් කරන්න පෙළඹිලා තියෙන විදිය. නොපොසුබට උත්සාහය, ඉගෙනීම, අනුන්ට උදව් කිරීම මේ ඔක්කොම මේ කතාවේ තියෙනවා. ඇත්තටම. ඉතින් මෙසන්දු බිහෙන්ගේ මේ සටහනෙන් අපි දැක්කා අර පොඩියට පටන් අරන් අභියෝග මැද්දෙන් ගිහින් උත්සාහය අත නොහැර තමන්ව දියුණු කරගෙන අන්තිමට අනිත් අයටත් උදව් කරන තැනට එන්න පුරුවන් කියන එක. ඔව්, ඒක ගොඩක් දෙනෙක්ට ආදර්ශයක්. ඒත් මට තව එක දෙයක් හිතනවා. මේ වගේ ගමනකදී අර මුලින් තිබ්බ උනන්දුව, අර කැපවීම හැමදාම අලුත් දෙයක් හොයන එක. ඒක දිගටම පවත්වාගෙන යන්නේ කොහොමද? සාර්ථක වුණාට පස්සෙත් අවුරුදු ගාණක් එක දිගට සමහර විට ඒක තමයි ඇත්තම අභියෝග වෙන්නේ. ඒකත් හිතන්න දෙයක් තමයි.